ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අපේ සෑම් සිලොන් YouTube channel එකට. ඉතින් අපි උරුමස් කරියක් හැදුවා රසම රස බලමු අපි ඒක කොහොමද ඉස්සරහට පිළිවෙලකට හදාගන්නේ කියලා. අපි කට්ටියම එකතු වෙලා පොඩ්ඩක් එළිමහකට ඇවිල්ලා තමයි දැන් මේ උරුමස් එක හදන්න යන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. අම්මත් එක්ක කොච්චි කඩන ගමන් ඉන්නේ දැන් ඔය. අපි කොච්චි ටික එතනින් අම්මට කියලා කඩාගෙන ඊට පස්සේ අපි යනවා මේ රම්පේ ටික කඩා ගන්න. ඊට පස්සේ අපි යනවා අපේ තාත්තගේ ඉඟුරුව ගාවට. මේ තාත්තගේ ඉඟුරුව ගාවෙන් ඉඟුරු වලයක් හොරෙන් ගලව ගන්න. අපි උරුමස් කරියක් හදන්න යන්නේ. ඒකට ඉස්සරවම ඉතින් අපි බලමු ඉඟුරු වලයක් ගලව ගන්න. පොඩි කැල්ලක් ගලව ගත්තොත් නම් ඇති. දැන් වහන්න වෙයිද දන්නෙත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉඟුරු වලේ. දැන් මේ ගල මෙහෙම අරන් යන්නේ. ඉතින් ඉඟුරු වලේ. මේ ගලක දැන් 500ක් විතර තියෙනවා දැන්. අපි මේ ඉඟුරු වලේ ගලවගෙන ඉවරලා අපි කඩාගත්ත කොච්චි, රම්පේ, සුදු ලුණු ඔක්කොම ටික සෝද ගන්නවා. හොදන එක දාන්න. මේ කාට හොදන. එතන කුරුළු කෝඩියකුත් හදලා බලන්නකො ලස්සනට. ඊට පස්සේ අපි මස් ටික අරගෙන හොදලා කපා ගන්නවා. පොඩි කෑලි වලට කපා ගන්න තරමට ඉතින් හොඳයි. මිරිස් 3-5 ටික අල්ල ගන්නත් එක්ක. අපි මේ ආකාරයට හොදගත්ත මස් එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කහ, ඊට පස්සේ ගම්මිරිස් 3-5 මේ අවශ්‍ය ප්‍රමාණයන් වලට අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩුත් දාලා ඊට පස්සේ අපි මේකට තව මේ සෝයා සෝස් එකකින් මුඩි 2-3ක් විතර දා ගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් අපි හොඳට කලවම් කරලා මේ සීසනින් වෙන්න තියෙනවා. අපි මේක මේ පොඩ්ඩක් වෙලා තියෙන්න ඇරලා අපි සෝදගත්ත ලුණු අවු මිරිස් ටික පොඩියට කපා ගන්නවා. කපාගෙන අපිට වෙනම තියාගත්තාම ලේසි උයන එකට දාගන්න. මෙයා තමයි ඉතින් උරුමස් එක රසට ලස්සනට පිළිවෙලට හදන්නේ. මගේ බිරිඳ. ඉතින් ඕන කෑමක් හරිම රසට මෙයා හදන්න හරිම දක්ෂයි. අපි මේ ටික මෙහෙම කපලා කොච්චි සහ සුදු ලුණු ගම්මිරිස් ඒ ටික
මිගුරු දාලා කොටා ගන්නවා මේ වගේ වංගෙඩියකට දාලා. අපි මේ පේස්ට් එක වෙනම තියලා තියෙනවා හදාගෙන. ඊට පස්සේ අපි මේ විදියට ලිප පත්තු කර ගන්නවා. අපේ ලිපනම් දැන් උන් හරි. ඕගාලා ඇවිල්ලා හුදම් ටිකක් සැරයි ඉතින්. අන්නකො පිටුල් ගහේ මල් පිපිලා. දැන් ලිප හොඳට රත් වුණාන් පස්සේ තාච්චි රත් වෙලා තියෙන්නේ. තාච්චි කියන්නේ ඇතුළේ රත් වෙලා තියෙන්නේ. ඊට පොල් තෙල් දානවා. පොල් තෙල් ටිකක් දාගන්නවා. දැන් පිටර හොඳට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් අබේක මේ වගේ හොඳ රත් වෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු කොච්චි ඒ ටික දාගත්ත ටික සාම්පේ ටික ඔහොම දාගන්න. කරපින්ක සෝල්ට් ඒක අපි ලුණු ටිකත් මේකට දාගන්න. දීලේ කපාගත්ත ඒවා ටික කොච්චි ටිකක් දාගන්න. හරි පදින්න. ඉස් කුඩු අපි මෙහෙම දාගන්නවා. ඇන්ටි 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ අපි තුන පහ කුඩු වැඩ තුන පහ කුඩු ඇලි 3ක් විතර දාගන්න ඕනේ. මේක හොඳට කළු වුණාන් පස්සේ අපි මේ සීසනින් වෙන තිබ්බ උරුමස් ටික මේකට දාගන්න. පෝක් ටික. සීසනින් වෙන්න තිබ්බ පෝක් ටික මේ ආකාරයට අපි දාගන්න. දාගෙන හොඳට කලවන්න. අපි දැන් මේක මේ විදිහට පොඩ්ඩක් කලවම් කරනකොට හොඳට තැම්බෙන්න මේ වහලා තියාගන්න. පිටට පැය භාගයක් විතර. විනාඩි 10ක් විතර අපි මේක හොඳට නඩගින්නේ තැම්බෙන්න දෙන්න. කාර්ය බහුල ඔයාලට මේ වගේ ඌරුමස් කරි එකක් හදාගන්න අවශ්‍ය නම් අපේ ෆෝන් නම්බරයට කෝල් එකක් දෙන්න. අපි ඔයාලට හදලා කුරියර් කරන්න. ඉතින් අපි මේක මේ විදිහට ෆ්‍රයි වුණාන් පස්සේ වතුර ටිකක් ඇඩ් කරන තව ටිකක් හොඳට තැම්බෙන්න දීලා හොඳින් පිස ගන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ අපි ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරලා like එකක් දාලා share පාරක් දාලා අපිට සහයෝගයක් ලබා දෙන්න. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ස්තුතියි හැමෝටම.